ඔයාලට මම දන්නවා මම ලොකු කාලෙකින් තමයි ඔයගොල්ලන්ට මේ විදිහට වීඩියෝ එකක් අරගෙන ආවේ. අද මම මේ අරගෙන ආපු වීඩියෝ එක ඔයා ඔන්න කොලජන් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් විශේෂයෙන්ම ඔයා හොඳ කොලජන් එකක් ඔයාගේ ස්කින් එකට ඔයාගේ nails වලට ඒ වගේම ඔයාගේ hair එකට හොයන කෙනෙක් නම් ඔන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. මොකද මම ඉඳලා ඔයගොල්ලන්ට අරන් ආවේ ඔයගොල්ලන්ට හොයනම සහ ඔයාට ගැලපෙනම හොඳම වීඩියෝ එකක්. කොලජන් ගැන කතා කරන්න කලින් මම බ්‍රෑන්ඩ්ස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කලින් අපි බලමු මොනවද මේ කොලජන් එකක් කියන්නේ කියලා. අර ගොඩාක් කට්ටිය කියනවානේ කොලජන් වලින් සුදු වෙනවා, කොලජන් වලින් මහත් වෙනවා, කොලජන් වලින් කෙට්ටු වෙනවා කියලා. අන්න ඒ වෙනවද මහත් වෙනවද, කෙට්ටු වෙනවද, හැඩ වෙනවද මේක වෙනවද කියලා. නැහැ. ඔයා කොලජන් එකක් ගද්දි යම් කිසි කෙනෙක් ඔයාට කියනවා නම් ඔයා මේ කොලජන් එක ගත්තට පස්සේ ඔයාව සුදු වෙනවා. එහෙම නැත්නම් ඔයාව මහත් වෙනවා. ඒ වගේම ඔයාව හැඩ වෙනවා. ඒ වගේම ඔයාව කෙට්ටු වෙනවා. ඔයාව දිලිසෙනවා, බැබලෙනවා. මේ වගේ දේවල් කියනවා නම් ඇත්තට මේ වගේ කොලජන් ගන්න යන්න එපා. සහ කාලෙන් කාලයට එන වයිරල් යන ප්‍රොඩක්ට්ස් ගන්න යන්නත් එපා. මොකද අපි මේවා අපේ ඇඟ ඇතුළට දාගන්න. අපි පිටින් ගන්නවා වගේ නෙමෙයි ඇඟ ඇතුළට දාගන්න දෙයක් නේ. එතකොට එකපාරක් දෙපාරක් නෙවෙයි දහස් වතාවක් හිතන්න ඕනි. මොකද හේතුව කොලජන් වලින් කිසිසේත්ම ඔයාව මහත් කරන්නේ නැහැ. ඔයා මහත කෙනෙක් නම් ඔයාව කෙට්ටු කරන්නේත් නැහැ. ඔයා කළු කෙනෙක් නම් ඔයාව සුදු කරන්නේත් නැහැ. ඒ වගේම ඔයාගේ හැඩ කරන්නේත් නැහැ කොලජන් වලින්. හැබැයි යම්සි ප්‍රොඩක්ට් එකකින් ඒ දේ වෙනවා කියලා කියනවා නම් විශේෂයෙන්ම කොලජන් එකකින් ඒ දේ කොලජන් කියන ඉන්ග්‍රීඩියන්ට් එකට අමතරව අර කිව්ව දේවල් වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඇඩ් කරලා තමයි ඒක හදලා තියෙන්නේ. ඒතකොට අපි හිතන්න ඕනේ, අපි දැනුවත් වෙන්න ඕනේ. මේ වගේ දෙයක් අපේ ඇඟ ඇතුළට දාගද්දී අර කොලජන් වලින් වෙන්නේ නැති දේවල් වෙනවා නම් ඒ දේවල් වෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඇඩ් කරලා තියෙන. ඒතකොට මේවා කොච්චරනම් හොඳද නැද්ද කියන එක ගැන තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් අපි සතු වෙන්න ඕනේ. ඒකින්ද හොඳට තේරුම් ගන්න. විශේෂයෙන්ම ගොඩාක් මේ අවුරුදු 13 14 අය මටත් මැසේජ් දානවා අක්කි මටත් කොලජන් එකක් ගන්න හොඳයිද කියලා. එපා. ඔයාට අවුරුදු 25 හෝ 25ට වැඩි නම් ඔයා කොලජන් එකක් ගන්න. එහෙම නැතුව ඔයා කොලජන් එකක් ගන්න එපා. මම මගේ පළවෙනි කොලජන් එක මම පාවිච්චි කරේ ගිය අවුරුද්ද. ඒ කියන්නේ මට ගිය අවුරුදු 25 ලැබුවා. ඒතකොට තමයි මම පාවිච්චි කරේ. දැන් මට අවුරුදු 26යි. මම බයක් නැතුව කොලජන් එකක් පාවිච්චි කරනවා. එහෙම නැතුව අවුරුදු 13 14 කියලා කියන ඕගොල්ලන්ගේ තාම පොඩි වයස ඕගොල්ලන්ගේ ඇඟේ අවශ්‍ය ප්‍රමාණයට කොලජන් තියෙනවා. ඕගොල්ලන්ට හොඳ ඇඟ හොඳ ඇදෙන සුළු බවක් තියෙනවා. ආගේ රින්කල්ස් නැහැ. හරිම ලස්සන හෙල්දි ස්කින් එකක් තියෙන වයස් සීමාවක්. නිකම් බොරුවට ඇඟ ඇතුළට දේවල් දාගන්න එපා අවශ්‍යතාවයක් නැතුව. හරි ඊළඟ දේ තමයි මම කියවනේ කොලජන් වලින් සුදු වෙන්නේ මහත් වෙන්නේ කෙට්ටු වෙන්නේ නැහැ කියලා. හැබැයි කොලජන් එකක් ගත්තට පස්සේ වෙන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපිව වයසට යෑම පාලනය කරනවා. ඒ කියන්නේ අපි එන්න වයස්ගත වීමක් සිද්ධ වෙන්නේ. අපි අවුරුද්දක් පාසා වයසට යනවා. අපේ කොලජන් ලේයර්ස් එන්න අඩු වෙනවා. ඒවා ඩැමේජ් වෙනවා. ඒකට අපේ විවිධ දේවලුත් බලපානවා. අපි කරන විවිධ වූ ආහාර රටායි වගේම අපේ එදිනදා ජීවිතේ අපි කරන යම් වැරදිත් බලපානවා. ගොඩාක් හිර එළිය නිරාවරණය වෙද්දී, ගොඩාක් සීනි කද්දී, ඒ ගොඩාක් පිටි තියෙන දේවල් කද්දී, හරි සම්බල ආහාර වේලක් ගන්න නැති වෙද්දී, හරියට වතුර ටික ලැබෙන්නේ නැති වෙද්දී, පළතුරු එළවලු හරියට ඇඟට වැටෙන්නේ නැති වෙද්දී, අපේ කොලජන් එන්න නැති වෙලා අපි ගොඩාක් වයසට යනවා. ඉතින් හොඳම දේ තමයි හොඳ ආහාර රටාවක් එක්ක මේ කොලජන් කියන දේත් ඔයාගේ ඇඟට එකතු කරගන්න එක. ඉතින් හැකියාව තියෙනවා විශේෂයෙන්ම ඔයා වයසට යන පාලනය කරන්න. සහ අපි වයසට යන කොලජන් අඩු වෙලා අපේ මේ ඇඟේ මේ වගේ ලස්සනට ඇදෙන සුළු බවක් නැහැ. මේවා හරිම රැලි ස්වභාවයක් ඇති වෙනවා. හරිම ඩ්‍රයි ගතිය, ඩල් ගතියක් ස්කින් එක ඇති වෙන්න බලනවා. ඒ විතරක් නෙමෙයි ස්කින් එක චුට්ටක් එල්ලා වැටෙන්න මේ හරිය පොඩි රැලි ස්වභාවයක්, ඉරි ස්වභාවයක් ඇති වෙන්න බලනවා. එතකොට වයසට යෑම එන්න පෙන්නුම් කරන්න ගන්නවා. එතකොට කොලජන් අඩුයි කියලා පේන්න ගන්නවා මෙන්න මේ දේවලුත් එක්ක. හැබැයි කොලජන් හරියට ඔයාගේ ඇඟට වැටෙද්දී ඔයාගේ ස්කින් එකේ හරි තිබෙ ඩ්‍රයි ගතිය, ඩල් ගතිය නැති වෙලා ඔයාට හොඳ ග්ලෝ එකක්, ජස්ට් ග්ලෝ, සුදු වීමක් නෙමෙයි, අර හොඳ තෙතමනයක් ස්කින් එකක තියෙන හොඳ හෙල්දි ග්ලෝ එකක් ස්කින් එකෙන් පේන්න ගන්නවා. ඒ වගේම තමයි අර ඩ්‍රයිනස් ගතිය නැති වෙලා හොඳ ඇදෙන සුළු බවක් එක්ක හොඳ තරුණ පෙනුමක් එන්න ගන්නවා. එහෙම නැතුව ඔයාව සුදු කරන්නවත්, කෙට්ටු කරලා හැඩ කරන්නවත් කොලජන් එකට හැකියාවක් නැහැ. ඔයගොල්ලන්ට ෆාමසි එකකින් ගන්න මෙන්න මේ සෙල් ලයිෆ් කියන බ්‍රෑන්ඩ් එක. මේක මම ගිය අවුරුද්දේ මම කොලජන් එකක් විදිහට එකටම try කරේ මේක. මගේ ડોක්ටර් මට මේ ප්‍රොඩක්ට් එක තමයි රෙකමන්ඩ් කරේ. මේක මේ ඕස්ට්‍රේලියන් ප්‍රොඩක්ට් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක කොලජන් එකක් විතරක් නෙමෙයි. අතට මේක ෆුඩ් සප්ලිමන්ට් එකක්. මොකද අපේ hair එකට, nails වලට, skin එකට මේ තුනටම එන සප්ලිමන්ට් එකක් විදිහට තමයි මේක එන්නේ. ගුරු පාට ටිකක් ලොකු ටැබ්ලට් එකක්.
ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කවුරුත් දන්න බ්‍රෑන්ඩ් එකක් තමයි Perfectil කියන බ්‍රෑන්ඩ් එක. ඔන්න ඒගොල්ලොන්ගෙත් එනවා මෙන්න මේ විදිහට ලික්විඩ් එකක් විදිහටත් එනවා කොලජන්. ඒ වගේම ටැබ්ලට් එකක් විදිහටත් එනවා කොලජන්. මේක ටිකක් හොයාගන්න අමාරු. ආයේ කවුරු හරි රටේ ඉන්නවා නම් එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ් එකේ. ගෙන ගන්න පුළුවන්. මේකත් ගොඩාක් හොඳ කොලජන් එකක්. මේ බොටෝ බ්‍රෑන්ඩ් එකේ එන කොලජන් ගමි එක. මේකත් මම පර්සනලි යූස් කරන ප්‍රොඩක්ට් එකක්. මෙන්න මේ බොටෝ කියන බ්‍රෑන්ඩ් එකේ එන මේක කොරියන් බ්‍රෑන්ඩ් එකක්. මේකේන මෙන්න මේ දෙලුම් සාරය ඇඩ් වෙලා තියෙන හයිඩ්‍රොනික් ඇසිඩ් ඇඩ් වෙලා තියෙන මෙන්න මේ ගමි එක. සමහර අය කැමති නැහැ ටැබ්ලට් බොන්න දැන් මමත් හරි අකමැති. එතකොට ඒ විදිහට බොන්න අකමැති මම පාවිච්චි කරපු හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි මේක. මේක කොරියන් බ්‍රෑන්ඩ් එකක්. මම මේක පේජ් එකකින් තමයි මේකේ ඔරිජිනල් එක ගෙන්න ගන්න. හැබැයි දැන් අයගොල්ලෝ කරන්නේ නැහැ ප්‍රොඩක්ට්ස්. ඉතින් මෙන්න මේ වගේ පොඩි පැකට් තමයි එන්නේ. මේක හරි රසයි. ඉතින් අර එක එක ගම්මිස් කාලෙන් කාලට එනවා ගන්න නැතුව හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේ කොරියාවල එනවා හොඳම හොඳ කොලජන් වර්ග මේ වගේ ගම්මිස් ඒ වගේ එකක් අරන් try කරන්න. තව බ්‍රෑන්ඩ් එකක් තමයි Nature's Bionti කියන බ්‍රෑන්ඩ් එක. මේකේ මම ගම්මිස් try කරන්න හෙව්වා. හැබැයි මට හම්බුනේ නැහැ. ගොඩාක් ඒ වගේ sold out කියලා තමයි පෙන්නුවේ. මේකත් හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකක්. හොඳ රිසල්ට්ස් තියෙන. ඔයගොල්ලන්ට ගම්මි එකක් try කරන්න ඕන නම් මේක අරගෙන try කරන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එකක් තමයි Now බ්‍රෑන්ඩ් එක. හැබැයි Now බ්‍රෑන්ඩ් එක ගාදී ෆාමසි එකකින් හරි නැත්නම් ඔතෙන්ටික්ම ප්‍රොඩක්ට් ගෙන්න තැනකින් ගන්න. මොකද හේතුව ඒකේ ෆේක් ඒවා එනවා. Yourself බ්‍රෑන්ඩ් එක. ඒගොල්ලොන්ගෙත් එනවා පවුඩර් එකක් විදිහට එනවා කොලජන්. ඒවත් ගොඩාක් හොඳයි. මම මෙතන හැම එකම ෆොටෝස් ඔයගොල්ලන්ට දාන්නම් බ්‍රෑන්ඩ් එකත් එක්කම. ඉතින් ඒකත් ඔන්න ඔයගොල්ලන්ට try කරලා බලන්න පුළුවන්. මේ කොලජන් බ්‍රෑන්ඩ්ස් ටික විතරයි කියන්නේ. මේ කොලජන් බ්‍රෑන්ඩ්ස් ඔයගොල්ලන්ට ડોක්ටර් කෙනෙක්ගෙන් අහලත් ගන්න පුළුවන්, අහන්න නැතුවත් ගන්න පුළුවන්. කොහෙන් ගත්තා ෆාමසි එකකින් buy කරන්න උඩරිම try කරන්න. ගෙන්වීම බෙදා හැරීම මේ හැමදේම details තියෙනවා. ඒක ඇතුළට ගන්න දෙයක් නිසා සහ ඒකේ කියලා තියෙන විදිහට අදාළ මාත්‍රාවලින් ඔයාට ගන්න ඕනි විදිහට ඒක පාවිච්චි කරන්න ඕනි. ඊළඟ දේ තමයි ඔයගොල්ලෝ ෆාමසි එකකින් buy කරන්නේ නැත්නම් ඔතෙන්ටික්ම ප්‍රොඩක්ට්ස් ගෙන්නන කෙනෙක්ගෙන් අරගන්න ඕනි. ඔයගොල්ලෝ පාවිච්චි කරන බ්‍රෑන්ඩ්ස් තම ගොඩාක් ඇති. හරි මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයා පාවිච්චි කරන කොලජන් එක. මම එතකොට ඒක හොඳද නැද්ද කියලා ඔයාලට ඒක ෂෙයා කරගන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයගොල්ලන්ට තියෙන ගැටලු අපු දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම්. හරි බයි බයි.